ආයුබෝවන් දුවේ පුතේ 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න දුවේ පුතෙක් නම් ඔබගේ ගණිත පෙළ පොතේ තවත් එක් පාඩමක් පිළිබඳව කතා කරන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබේ ගණිත පෙළ පොතේ තියෙනවා අංක 6 වෙනි පාඩම තමයි වර්ගඵලයේ පාඩම. ඉතින් වර්ගඵලය ගණනය කරන්න ඔබ මේ වෙනකොට ඉගෙනගෙන ඇති. වර්ගඵලය කියලා කියන්නේ තල රූපයක පැතිරලා තියෙන ඉඩ ප්‍රමාණය කියන එකට නේද? බලන්නකෝ ඔබේ පෙළ පොතේ 6 වෙනි පාඩම තමයි දැන් මේ ඔබේ තිරේ දිස්වෙන්නේ. 6 වෙනි පාඩම තමයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කිරීම හා සම්බන්ධ නිපුණතාවය තමයි ඔබෙන් 6 වෙනි පාඩම තුළ ඔබේ සකස් කරන්නේ. ඉතින් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැනගන්න අපට අවශ්‍ය වෙනවා වෘත්තය. මේ තියෙන වෘත්තයක්. මේ ඔබට පැහැදිලිව පේනවා ඇති මේ වෘත්තයේ යම් කොටසක් පාට කරලා තියෙනවා. බලන්නකෝ මේක කේන්ද්‍රයෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා කේන්ද්‍රයේ සිට වෘත්තයට ඇති දුර අරය වෙන බව. ඉතින් අපි කේන්ද්‍රයෙන් ඔය කැලල කපලා ඉවතට ගත්තොත් මට පුළුවන් මෙන්න මේ විදිහට එයාව ඉවතට ගන්න. බලන්නකෝ දැන් මේක කේන්ද්‍රයෙන් කපලා ගත්ත නිසා කේන්ද්‍රක ඛණ්ඩයක්නේ. වෘත්තයක නම් වර්ගඵලය හිවි 5r වර්ගයෙන්නේ. ඉතින් දැන් කේන්ද්‍රක ඛණ්ඩයක වර්ගඵල ගන්නේ 360න් පීටා ගුණ කිරීම 5r වර්ගය කියන සූත්‍රය පාදක කරගෙන තමයි අපි කේන්ද්‍රක ඛණ්ඩයක වර්ගඵලය ගණනය කරන්නේ. ඉතින් ඔබ කැමතිද මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හැදෙන විදිය පිළිබඳව දැනගන්න? බලන්නකෝ මම මේක මුලින් ඉඳලා කතා කරවුවොත් මේ තියෙන වෘත්තයක්. ඔබට පැහැදිලිව පේනවා මේ වෘත්තයේ සම්පූර්ණ මුළු එක. ඒ නිසා මුළු එක වර්ගඵලය වෙන පරියාර වර්ගය ආරගෙනනේ. ඉතින් ඊළඟට ඔබට පැහැදිලිව පේනවා ඊළඟට තියෙන්නේ වෘත්තයකින් අඩක්. වෘත්තයකින් අඩක් කියලා කියන්නේ දෙකකින් එකක්. එහෙමනම් අපි ගන්න දෙකෙන් එකයි පරියාර කියන සූත්‍රය අරගෙන තමයි මෙන්න මේ අඳුරු කරපු වෘත්තයකින් අඩක කොටසේ වර්ගඵලය ගණනය කරන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබට පේනවා මේ තියෙන අඳුරු කරලා තියෙන වෘත්තයකින් හතරෙන් එක කොටසක් එහෙම නැත්නම් 360න් 90 කොටසක් 360න් 90ක් එහෙම නැත්නම් හතරෙන් එකක් කියලා කියන්නේ ඒක වර්ගඵලය යන හතරෙන් එකයි පරියාර වර්ගය කියන සූත්‍රය යොදා ගන්න ඕන. ඉතින් එහෙම ගණනය කිරීම කරගෙන යනකොට අපි දන්නවා මේ ආකාරයට මේ තියෙන වෘත්තයකින් හතරෙන් තුනක කොටසක් නැත්නම් 90 ඒවා තුනක්. එතකොට ඒ කියන්නේ 360න් 270. 360න් 270 කියලා කියන හතරකින් තුනක් සරල කරවුවොත්. එහෙමනම් අපි මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කරන්නේ හතරෙන් තුනයි පරියාර වර්ගය අරගෙන. ඉතින් මේ ආකාරයට ගියොත් අපි කේන්ද්‍ර කෝණය තමයි සලකන්නේ. වෘත්තයකින් කොපමණ පංගුවක්ද කියන එක. දැන් අපිට පේනවා මේ තියෙන 360න් θ කියන පංගුවක්. නේද? එහෙමනම් අපිට පුළුවන් 5r වර්ගයේ ගුණ කිරීම 360න් θ කියන සූත්‍රය පාදක කරගෙන අපිට ගණනය කිරීමක් කරන අවස්ථාවේදී සූත්‍රයක් පොදු සූත්‍රයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා කැමතිද මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කරන විදිය සරලව ඉගෙන ගන්න? චක්‍රෙත් ඕන. විශේෂයෙන් හතරක් චක්‍රෙනේ. එහෙමනම් අපි ගමු කේන්ද්‍රික ඛණ්ඩයක්. බලන්නකෝ මේ කේන්ද්‍රික ඛණ්ඩය ඔබට සපයලා තියෙනවා කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් විදිහට. එහෙමනම් අපිට θ වෙනකොට 360න් 45 යොදා ගන්න පුළුවන්. ඒ වගේම r ඒ විදිහට සපයලා තියෙන 14යි කියලා. ඉතින් ඔබ දන්නවා දැන් මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කරද්දී යොදා ගන්න සූත්‍රය තමයි පරියාර වර්ගයේ ගුණ කිරීම 360න් 45. ඉතින් දුවේ පුතේ ඔබට කියලා දී ඇති 5 වල අගය මේක නේදයක් කීයද? 7න් 22යි. එහෙමනම් 5 කියන්නේ 7න් 22යි නම් ඔබට පුළුවනි දැන් මේ සූත්‍රයේ තියෙන අපිට සපයලා තියෙන තොරතුරුත් එක්කලා 5 7න් 22යි r කියන්නේ 14 ගුණ කිරීම 14ක් ඒ වගේම 360න් 45 කියලා දාලා ඔබට පුළුවන් දැන් සුළු කිරීම කරන්න. බලන්න 45 ඒවා එකක් 45 ඒවා 8ක් තියෙනවා 360ට. ඒ වගේම 4ක් එකයි
4ක් 2 14යි. සුළු වෙනවා. මේ ආකාරයට ඔබට පුළුවන් සුළු කරන්න බලන්න දෙවරක් චක්‍රයට දෙවරක් ඒකයි දෙවරක් 4ටයි කියලා අපිට සුළු කරන්න පුළුවන්. ඒ කොටස. තවදුරටත් අපිට පේනවා දෙවරක් චක්‍රයට සුළු කරන්න හැකියාව තියෙනවා. අපි සුළු කරලා බලමු ඒ කොටස් බලන්න. මේක දෙවරක් 2 4ක් සහ දෙවරක් 7 14 කියලා මේ කොටස සුළු කරන්න පුළුවන්. නේද? දැන් ඔබට පේනවා මේ හරේ පද වලින් දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට පේනවා ලාවේ තියෙනවා 22 දෙකට බෙදන්න පුළුවන්. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 11 22යි කියලා අපිට සුළු කරන්න පුළුවන්. අවසානයේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ලාවේ 11 ගුණ කිරීම 7 කියන අගයන් දෙක විතරයි. ඉතින් 11ක් 7 77ක් වෙනවනේ නේද? ඉතින් අපි දන්නවා එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77ක් වෙන බව. ඒ අපි ගණනය කරගුවේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ගණනය කිරීමේ සූත්‍රය පාදක කරගෙන සිදු කරන ගණනය කිරීම. ඉතින් ඔබ මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම් අපිට එක්කලා දිගටම එකතු වෙන්න ඔබට ආරාධනා කරනවා. දුවේ පුතේ ඔබේ ගණිත පෙළ පොතේ සියලුම පාඩම් 6 වසර සිට 11 වසර දක්වා සාමාන්‍ය පෙළ විභාග ගැටලු මේවා විසඳන ආකාරයේ සරලව ඉගෙන ගන්නවා. අපිට එක්කලා එකතු වෙන්න සහකාර කරන්න. පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට අවශ්‍ය කරන පාඩමක් තියෙනවා ඇතුළත් කරන්න. අපි ඔබට සැදී පැහැදිලිනවා. ඒවා ඉතාම සරලව කියලා දෙන්න. එහෙමනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ආයිබෝවන්.